හරි. අපි ඊළඟට බලමු 2015 වර්ගජ සමීකරණ ගාන. මේක ලස්සන ගානක්. ඒකේ මුලින්ම කියනවා x ගේ මාත්‍රය 4 වෙච්ච fx gx සහ hx යන බහුපද දැක්කෙන පහත දැක්කෙන පරිදි දෙනු ලැබෙයිලු. මෙන්න මෙහෙම දීලා තියෙනවානේ බහුපද ටික. fx දීලා තියෙනවා. fx දීලා තියෙනවා x වර්ග ඍණ alpha x ධන 1 වතාවක් x වර්ග ඍණ බීටා x ධන 1 කොහොම දීලා තියෙනවා fx. gx දීලා තියෙනවා 6x වල 4 වෙනි බලේ ඍණ 35x ඝනය ඍණ 35x ඝනය ධන 62x වර්ග ඍණ 35x ධන 6 කියලා. hx කියන කෙනෙක් දීලා තියෙනවා x වල 4 වෙනි බලය ධන x වර්ග ධන 1 කියලා. 4 වෙනි මාත්‍රේනේ දීලා තියෙන්නේ. 4 වෙනි මාත්‍රේ කියන්නේ මෙයාලට මූල 4 දෙනෙක් ඉන්නවා කියන එක. ගානේ රෝම ඉලක්කංක 1 අපිට කියනවා fx සමානයි බිඳුව සහ gx සමානයි බිඳුව කියන දෙකටම එකම මූලලු තියෙන්නේ. fx සමානයි බිඳුව සහ gx සමානයි බිඳුව කියන දෙන්නටම එකම මූලලු තියෙන්නේ. එකම මූලලු. ඒ කියන්නේ මෙන්න මේ වර්ගජ සමීකරණ දෙකෙන් එන්නේ එකම උත්තර සෙට් එක නම් ඒකේ අදහස වෙන්නේ මෙන්න මේ වර්ගජ සමීකරණ දෙක සමානයි කියන එකනේ. එකම උත්තර ටික එන්නේ වර්ගජ සමීකරණ දෙක සමාන හින්දා. උතන ඔය නොකිය කියන්නේ fx සමානයි බිඳුව හා gx සමානයි බිඳුව කියන සමීකරණ දෙක සමානයි කියන එක. උතන මෙන්න මෙහෙම තීරියක් තියෙනවා. මෙන්න මෙහෙම තීරියක්. කිසියම් සමීකරණ දෙකක් සමාන වෙනවා නම් ඒ සමීකරණ දෙකේ අනුයාත සංගුණක ඒ කියන්නේ කිසියම් සමීකරණ දෙකක් සමාන වෙනවා නම් ඒ සමීකරණ දෙකේ සංගුණක සමාන වෙන එක නෙමෙයි වෙන්නේ. සංගුණක අතර අනුපාත සමාන වෙන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රකාශන දෙකක් සමාන නම් අනුරූප සංගුණක ටික සමාන වෙන්න බෑ. ඒ කියන්නේ වම් අත පැත්තේ තියෙන x වර්ග සංගුණකයයි දකුණු අත පැත්තේ තියෙන x වර්ග සංගුණකයයි සමාන වෙන්න ඕනේ. ඒ ප්‍රකාශන දෙකක් සමාන නම් තමයි සංගුණක සමාන වෙන්නේ. හැබැයි සමීකරණ දෙකක් සමාන නම් සංගුණක අතර අනුපාත තමයි සමාන වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. මම මේ fx කියන කතාව ප්‍රසාරණය කරගන්නම්කෝ. උතන මොකක්ද දෙන්නේ? x වල 4 වෙනි බලය එනවා. ඍණ බීටා x ඝනය ධන x වර්ග. මේක වරහන් වැඩි කළොත් ඍණ ඇල්ෆා x ඝනය ඍණයි ධන ඇල්ෆා බීටා x වර්ග. ඍණ ඇල්ෆා x එකෙන් වැඩි කළොත් x වර්ග ඍණ බීටා x ධන 1 සමානයි බිඳුව. සමානය එක ළඟට ගමු. x ඝනයේ තියෙන්නේ මේ දෙන්නගේ. ඍණ ඇල්ෆා ධන බීටා වතාවක් x ඝනය. x වර්ගයේ තියෙන්නේ x වර්ග 2යි x වර්ග. 2යි ඇල්ෆා බීටා x වර්ග. x පද තියෙන්නේ මොනවද? මේ දෙන්න. ඍණක් එළියට ගත්තොත් ඇල්ෆා ධන බීටා වතාවක් x. නියත පද නම් තියෙන්නේ එක විතරනේ. ඔන්න ඔහම එකක් එනවා. දැන් මෙන්න මේ fx සමානයි බිඳුව කියන සමීකරණේ gx සමානයි බිඳුව කියන සමීකරණ දෙක සමානයි. සමාන නම් අනුරූප සංගුණක අතර අනුපාතය තමයි සමාන වෙන්නේ. මෙන්න මෙහෙම. මෙයාගේ x වල 4 වෙනි බලයේ සංගුණක 6යි. මෙයාගේ x වල 4 වෙනි බලයේ සංගුණක 1යි. ඒ දෙන්නගේ අනුපාතය සමාන වෙනවා
x ගණයේ සංගුණකය ඍණ 35යි. මෙයාගේ x ගණයේ සංගුණකය ඍණ ඇල්ෆා ධන බීටා. x වර්ගයේ සංගුණකය 62යි. මෙතන x වර්ගයේ සංගුණකය 2 ධන ඇල්ෆා බීටා. x වල සංගුණකය ඍණ 35යි. x වල සංගුණකය ඍණ ඇල්ෆා ධන බීටා. ඒ කලු ලියුණා. මෙතන නියත පදේ 6යි, මෙතන නියත පදේ 1යි. ඔන්න ඔහම සම්බන්ධයක් අපිට ගන්න පුළුවන් නේ. ගාන අපෙන් අහන්නේ ඇල්ෆා හා බීටා මූල වශයෙන් තියෙන වර්ගජ සමීකරණය මේක බව පෙන්වන්න කියලා. දැන් මෙහෙම සම්බන්ධයක් අපි ගත්තා. මෙහෙම සම්බන්ධයක් අපි ගත්තා. ඇල්ෆා සහ බීටා මූල වශයෙන් තියෙන වර්ගජ සමීකරණය. ඇල්ෆා සහ බීටා මූල වශයෙන් තියෙන වර්ගජ සමීකරණය වෙන්නේ එතකොට x වර්ග ඍණ මූල දෙකේ එකතුව ඇල්ෆා ධන බීටා වතාවක් x ධන මූල දෙකේ ගුණිතය සමානයි බිඳුව කියන එකනේ. ඇල්ෆා හා බීටා මූල වශයෙන් තියෙන වර්ගජ සමීකරණය අපිට මෙහෙම ලියන්න පුළුවන්. දැන් මෙතන ඇල්ෆා ධන බීටායි ඇල්ෆා බීටායි ලියාගත්තා නම් වැඩේ හරිනේ. ඒක ලියන්න පුළුවන් නේද එකපාරකට මෙන්න මේ කෑල්ලෙන්. මෙන්න මේ කොටස් දෙකෙන් අපිට ඇල්ෆා ධන බීටා උක්ත කරගන්න පුළුවන් නේද? එතනින් මොකක්ද දෙන්නේ? ඍණයි ධන වෙනවා. ඇල්ෆා ධන බීටාට උත්තරයක් එනවා 35 බෙදීම 6යි කියලා. ඇල්ෆා බීටාට උත්තරය ගන්න පුළුවන් මේ පළවෙනි කෑල්ල සහ තුන්වෙනි කෑල්ල සමාන කරගත්තා නම්. ඒ කියන්නේ 6 සමානයි 62 බෙදීම 2 ධන ඇල්ෆා බීටා. හරස් ගුණ කළොත් 6 වරක් 2 12යි 6යි ඇල්ෆා බීටා සමානයි 62යි. 12 මේ පැත්තට ගියොත් 62න් අඩුනවා 50ක් කියලා එනවා. 6යි ඇල්ෆා බීටා සමානයි 50. ඇල්ෆා බීටා කියන්නේ කවුද එනම් 50 බෙදීම 6. ඔය ටික ආදේශ කරගමු මෙතෙන්ට. ඍණ ඇල්ෆා ධන බීටා කියන්නේ කවුද? 35 බෙදීම 6යි x. ඇල්ෆා බීටා කියන්නේ කවුද? 50 බෙදීම 6යි සමානයි බිඳුව. 6න් වැඩි කළොත් 6යි x වර්ග ඍණ 35යි x ධන 50 සමානයි බිඳුව කියලා එනවා. ඔන්න ඕක නේද මුලින්ම පෙන්වන්න තියෙන්නේ. ඔන්න ඕක තමයි මුලින්ම පෙන්වන්න තියෙන්නේ. ඔන්න ඔය කතා ටික පෙන්නනවට ලකුණු වෙන් කරලා තියෙනවා 25ක්. ලකුණු වෙන් කරලා තියෙනවා 25ක්. මෙන්න මේ කතා ටික පෙන්නනවට ලකුණු වෙන් කරලා තියෙනවා 25ක්. ඒකේ ලකුණු පහක් කරලා දෙනවා මුලින්ම මෙන්න මේ fx කියන එක්කෙනා මම වෙන් කරලා ලියාගත්තේ මෙන්න මෙයාට. ආයෙ කඩලා දෙනවා. මෙන්න මේ කතා ටිකට කඩලා දෙනවා. 5 5 10ක්. අන්තිමට ආදේශ කරගන්නවට 5ක් කඩලා දෙනවා. ওই විදිහට තමයි සමීකරණ ටික කඩලා දෙන්නේ ලකුණු ටික කඩලා දෙන්නේ. කොහොමද ලකුණු 25ක් වෙන් කරලා දෙනවා. ඊළඟට අපිට කියනවා එනයින් gx සමානයි බිඳුව සමීකරණයේ සියලුම මූල සොයන්නලු. gx සමානයි බිඳුව සමීකරණයේ සියලුම මූල හොයන්නලු. එනයින් කියන්නේ මොකද්ද? මේ හෙව්ව ප්‍රතිඵලය පාවිච්චි කරලානේ. මේ හෙව්ව ප්‍රතිඵලය පාවිච්චි කරලා තමයි හොයන්න කියලා කියන්නේ. හෙව්ව ප්‍රතිඵලය පාවිච්චි කරලා තමයි හොයන්න කියලා කියන්නේ. මම මෙන්න මෙයාව සාධක කඩන්න ගියොත් මෙයා මම සාධක කඩා ගන්න යනවා. 50 සරක් 6 50 සරක් 6 කියලා කියන්නේ 300යි. 300 හැදෙන්න පුළුවන් විදිහක් නේද? කොහමද? 50 සරක් 6 300යි. 300 හැදෙන්නත් ඕනේ මැද්දට 35ක් එන්නත් ඕනේ. හිතන්න බලන්න සාධකේ මොකක්ද දෙන්නේ කියලා. 15 වරක් 20න් පුළුවන් නේද? 15 වරක් 20න් 15 වරක් 2 30යි 300යි. මේ දෙන්න එකතු කළාමත් ඍණ 35 එනවනේ. ඍණ 15යි ඍණ 20යි සැලකුවාම. එතකොට එනවා අපිට 6යි x වර්ග ඍණ 15යි x. මම මෙතන දාගන්නම්කෝ ඍණ 20.
ඍණ 20යි x ඍණ 15යි x ධන 50. දෙන්න මාවනාට ප්‍රශ්නකුත් නැහැ. මම මේක එළියට අදිනවා 3යි x කෙනෙක් 2යි x කෙනෙක්. මම මේක එළියට අදිනවා 2යි x කෙනෙක්. උතල ඉතුරු වෙනවා 3යි x ඍණ 10. මේකෙන් මම එළියට අදිනවා ඍණ 5ක්. ඍණ 5ක් එළියට ගත්තොත් 3යි x ඍණ 10 කියලා තියෙනවා. අතට සාධක දෙක ඇදුවොත් 3යි x ඍණ 10යි 2යි x ඍණ 5යි කියලා එනවා. ඔන්න ඔය විදිහට සාධක ඇදනවානේ. මේ දෙන්නගේ ගුණිතය බිඳුවක් කියන්නේ මේක මට ලියන්න පුළුවන් x සමානයි 10 බෙදීම 3යි. එහෙම නැත්නම් x සමානයි 5 බෙදීම 2යි කියලා. ඔය විදිහට මට x ට උත්තර දෙකක් ගන්න පුළුවන්. මේ x ට එන උත්තර දෙක දැන් මේ සමීකරණය කියන්නේ කවුද? මේ සමීකරණය කියන්නේ ඇල්ෆා සහ බීටා මූලවන වර්ගජ සමීකරණය. ඇල්ෆා සහ බීටා මූලවන වර්ගජ සමීකරණය මේ තියෙන්නේ. එතකොට ඇල්ෆාටයි බීටාටයි එන උත්තර දෙකනේ මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට එතනින් හිතන්න පුළුවන් දෙන්න මාවනාට ප්‍රශ්නයක් නැහැ. ඇල්ෆා කියන්නේ 10 බෙදීම 3යි බීටා කියන්නේ 5 බෙදීම 2යි කියලා හිතන්න පුළුවන්. දෙන්න මාවනාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට දැන් ගානේ අපෙන් අහන්නේ කොහොම හරි gx සමානයි බිඳුව සමීකරණයේ මූල හොයන්න කියලානේ. දැන් මං ඇල්ෆාටයි බීටාටයි උත්තර ගත්තා. දැන් ඇල්ෆා බීටා තියෙන්නේ කොහෙද? ඇල්ෆා බීටා තියනවා නේද fx කියන එක්කෙනා ගාව. ඇල්ෆා බීටා තියනවා fx කියන එක්කෙනා ගාව. ඇල්ෆා කියන එක්කෙනා සහ බීටා කියන එක්කෙනා තියෙන්නේ fx කියන එක්කෙනා ගාවනේ. ඒ කියන්නේ x වර්ග ඍණ ඇල්ෆා ඍණ 10 බෙදීම 3යි x ධන 1 x වර්ග ඍණ බීටා x ඒ කියන්නේ ඍණ 5 බෙදීම 2යි x ධන 1 සමානයි බිඳුව. මේ තියෙන්නේ fx සමානයි බිඳුව කියන සමීකරණයනේ. ඇල්ෆා බීටා ආදේශ කළාම කොහොම එන්නේ? දැන් ගානේ අපෙන් අහන්නේ fx සමානයි බිඳුවක් ගැන නෙමෙයි. ගානේ අපෙන් අහන්නේ gx සමානයි බිඳුවක් ගැන. gx සමානයි බිඳුව සමීකරණයේ මූල හොයන්න කියලානේ කියන්නේ. හැබැයි ගානේ මුලින්ම දත්තයක් දෙනවා fx සමානයි බිඳුව සහ gx සමානයි බිඳුවේ මූල සමානයි කියලා. එහෙනම් fx ගේ මූල ටික හෙව්වොත් අපිට නිකම්ම එන්නේ gx ගේ මූල තමයි. දැන් මෙතන ඇල්ෆායි බීටායි දන්න හින්දා මම මුලින්ම මෙතන පොදු හරයක් ගන්නම්කෝ 3. එතකොට එන්නේ 3යි x වර්ග ඍණ 10යි x ධන 3. දෙකෙන් පොදු හරයක් ගත්තොත් 2යි x වර්ග ඍණ 5යි x ධන 2 සමානයි බිඳුව. 3 වරක් 2 6යි වරම් වැඩි කළොත් නැති වෙලා යනවා. එතකොට ඉතුරු වෙනවා 3යි x වර්ග ඍණ 10යි x ධන 3. 2යි x වර්ග ඍණ 5යි x ධන 2. හොඳට බලන්නකො මෙන්න මේ දෙන්න සාධක කැඩෙනවා. මේ දෙන්න හොඳට සාධක කරනවා ලස්සනට. ඔය දෙන්න සාධක කරනවා මෙන්න මෙහෙම. මෙයා කැඩෙනවා 3යි x ඍණ එක වතාවක් x ඍණ 3 කියලා. මේ 3 වරක් 3 9නේ. 9 හැදෙන්න පුළුවන් 9 වරක් 1. අනිත් එක්කෙනා කැඩෙනවා 2යි x ඍණ එක වතාවක් x ඍණ 2කින්. මේ දෙවරක් 2 4යි 4 හැදෙන්න පුළුවන් විදියනේ 4 වරක් 1. දැන් මේ 4 දෙනාගේ ගුණිතය සමානයි බිඳුව කියන්නේ මට එනවා x සමානයි 3න් එකක් හෝ x සමානයි 3ක් හෝ x සමානයි භාගයක් හෝ x සමානයි 2 කියලා. මේ ඉන්නේ fx සමානයි බිඳුවේ සමීකරණයේ මූල 4. එහෙනම් fx සමානයි බිඳුව මූල 4 මෙයාලා නම් gx සමානයි බිඳුවෙත් මූල 4 වෙන්නේ ওই 4 දෙනාම තමයි. ඔතන ඔන්න ඔය කෑල්ලට වෙන් කරලා දෙනවා ලකුණු 35ක්. 35 කැරෙන්නේ මෙහෙම. මෙයා සාධක කඩනවට
මෙන්න මෙයා සාධක කරනවාට ලකුණු 5ක් කඩලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඇල්ෆයි බීටයි හොයා ගන්නවට 5 5 දෙකක් කඩලා තියෙනවා. 15යි. මේ සමීකරණයට ආදේශ කරනවට ආයේ 5යි. 20යි. මේක සාධක කඩා ගන්නවට ආයේ 5ක් කඩලා දෙනවා 25යි. මේ උත්තර සෙට් එකට 10ක් කඩලා තියෙනවා 35යි. ඔන්න ඔය විදිහට තමයි ඒකේ උත්තර ටික කඩලා තියෙන්නේ. ලකුණු ටික කඩලා තියෙන්නේ. ඒක තමයි රෝමි ලක්ෂාංක 1න් අහන්නේ. රෝමි ලක්ෂාංක 1 දී. ගාන තවත් ඉවර නැහැ. ඊළඟට අපිට කියනවා fx සරල සමායලු hx ට. අන්න දැන් ප්‍රකාශන දෙක සමාන වෙලා. දැන් ප්‍රකාශන දෙක සමාන වෙලා තියෙන්නේ. ප්‍රකාශන දෙක සමාන නම් ඇල්ෆා හා බීටට තිබිය හැකි අගයන් සොයන්න කියලා කියන්නේ මුලින්ම. ප්‍රකාශන දෙක සමාන නම් දැන් අපි මේකේ ප්‍රකාශන දෙක මම මෙන්න මේ 1 කියලා ලිව්ව ප්‍රකාශනය සහ 3 කියලා ලිව්ව ප්‍රකාශනය සමානයි කියලානේ කියන්නේ. 1 සමානයි 3 කියලා කියන්නේ. ප්‍රකාශන දෙකක් සමාන නම් අපි දන්නවා මොකද්ද? ප්‍රකාශන දෙකක් සමානයි කියන්නේ අනුරූප සංගුණක සමානයි. සමීකරණ දෙකක් සමාන නම් අනුරූප සංගුණක අතර අනුපාත සමානයි. දැන් මෙතන කියන්නේ ප්‍රකාශන දෙකක් සමානයි කියලා. එහෙනම් සංගුණක අතර සංගුණක දෙන්න සමාන වෙන්න ඕනේ. අනුරූප සංගුණක සමාන වෙන්න ඕනේ. එහෙනම් x වර්ග සංගුණකේ. ඒක ප්‍රශ්නයක් නෑ දෙන්නගෙම එකයි. x ඝනයේ සංගුණක සංසන්දනය කළොත් x ඝනයේ සංගුණක සංසන්දනය කළොත් x ඝනයේ සංගුණක සංසන්දනය කළොත් මෙතන එනවා ඍණ ඇල්ෆා ධන බීටා. එයා සමාන වෙන්න ඕනේ මෙයාගේ x ඝනයක් නෑනේ එනම් බිඳුවට. x වර්ගයට ගියොත් මෙයාගේ x වර්ග සංගුණකය වෙන්නේ 2 ධන ඇල්ෆා බීටා. එයා සමාන වෙන්න ඕනේ කාටද එහෙනම්? මෙයාගේ x වර්ග සංගුණකේ. මෙයාගේ x වර්ග සංගුණක 1යි. එතනින් අපිට එනවා ඇල්ෆා බීටා කියලා කියන්නේ ඍණ 1යි කියලා. x වල සංගුණකේ ගත්තොත් ඒක ලියලා තියෙන්නේ. ඔන්න ඔය සමීකරණ දෙන්න විසඳුවා නම් හරි නේද? දැන් සමීකරණ දෙකක් අපිට තියෙනවා. මෙතනින් ආවා ඇල්ෆා ධන බීටා සමානයි බිඳුව. මෙන්න මේ සමීකරණ දෙන්න විසඳමු අපි. ඔන්න ඔය සමීකරණ දෙන්න විසඳමු. මොකක්ද දෙන්නේ විසඳුවොත්? දෙවෙනි සමීකරණයෙන් අපිට ලියන්න පුළුවන් ඇල්ෆා සමානයි ඍණ බීටා කියලා. ඕක ආදේශ කරමු පළවෙනි සමීකරණයට. උතර ඇල්ෆා සමානයි ඍණ බීටා නම් ඇල්ෆා තියෙන තැන ඍණ බීටා දැම්මොත් ඍණ බීටා වතාවක් බීටා සමානයි ඍණ 1. ඍණයි ඍණයි කැපෙනවා ධන 1 වෙනවා බීටා වර්ග සමානයි 1 කියලා එන්නේ. බීටා වර්ග සමාන නම් 1 නම් බීටා කියන්නේ කවුද? ධන හෝ ඍණ 1. ඉතින් බීටා කියන්නේ ධන හෝ ඍණ 1 නම් ඇල්ෆාට ආදේශ කළාම ඇල්ෆා කියන්නේ ධන හෝ ඍණ 1. ඒ කියන්නේ උත්තර සෙට් දෙකක් එනවා. ඇල්ෆා සමානයි 1 නම් බීටා සමානයි 1. ඇල්ෆා සමානයි නෑ. ඇල්ෆා සමානයි 1 කියලා ගත්තොත් බීටා සමානයි ඍණ 1. ඇල්ෆා සමානයි ඍණ 1 නම් බීටා සමානයි 1. ඔන්න ඔය විදිහට උත්තර සෙට් දෙකක් එනවා. ඔන්න ඔය විදිහට උත්තර සෙට් දෙකක් එනවා. ඊළඟට අපෙන් අහන්නේ ඔන්න උත්තර ටික ගන්නවට ලකුණු දීලා තියෙනවා 5 10 15ක්. 5 10 15ක් දීලා තියෙනවා. ඊළඟට අපෙන් අහන්නේ මොකද්ද? hx කියන සමීකරණයේ මූල තාත්වික නොවන බව පෙන්වන්න කියලා කියන්නේ. hx සමානයි බිඳුව කියන සමීකරණයේ මූල තාත්වික නොවන බව. hx සමානයි බිඳුව.
ගානේ ඉතින් දත්තයක් ආයි දීලා තිබ්බනේ මෙහෙම hx කියන එක්කෙනා සරල සමයි fx කියලා. එහෙනම් fx සමානයි බිඳුව සලකන්නත් පුළුවන් අපිට. දැන් අපි ඇල්ෆා බීටාට උත්තර දන්නවනේ. ආයි fx ට ආදේශ කරගන්න කලින් වගේම. x වර්ග ඇල්ෆාට 1 දාගත්තොත් ඍණ x ධන 1. අනිත් එක්කෙනාට දාගත්තොත් x වර්ග ඍණ බීටානේ. බීටා කියන්නේ ඍණ 1. ඒතකොට ඍණයි ධන x ධන 1 සමානයි බිඳුව කියලා එන්නේ. මේ උත්තර සෙට් එක ආදේශ කළත් මේකම තමයි එන්නේ. දෙන්න මාරු වෙලා වරහන් දෙක මාරු වෙලා එන්නේ. එකම උත්තරේ එන්නේ. දැන් hx සමානයි බිඳුව සමීකරණේ මූල හොයනවා වෙනකොට මම fx සමානයි බිඳුවේ මූල තමයි හොයන්න යන්නේ එතනත්. අපිට කියන්නේ මූල තාත්වික නොවන බව පෙන්වන්න කියලානේ. මූල තාත්වික නොවන බව පෙන්වන්න කියලා කියන්නේ. දැන් බලන්නකො මේත් වර්ගජ සමීකරණ දෙකක් නේ තියෙන්නේ. මේ දෙන්නයි ගුණිතය සමානයි බිඳුව කියන්නේ x වර්ග ඍණ x ධන 1 සමානයි බිඳුව වෙනවා. එහෙම නැත්නම් x වර්ග ධන x ධන 1 සමානයි බිඳුව වෙනවා. මෙයාලගේ මම විවේචකයේ පොඩ්ඩක් බලන්නම්කෝ. b වර්ගය කියලා කියන්නේ කවුද? ඍණ 1 වර්ගය කියන්නේ 1යි. ඍණ 4 වතාවක් 1. ඍණ 4යි ධන 1යි කියන්නේ ඍණ 3ක් කියලා එන්නේ. මෙයාට අදාළ විවේචකයේ ඍණ වෙනවා කියන්නේ එම නිසා මූල තාත්වික නොවේ. මූල තාත්වික නොවේ. මෙයාට අදාළවත් ගත්තොත් එක ඍණ 4නේ එකෙත් එන්නේ. ඒකෙත් එන්නේ ඍණ 3 කියලා. උතර එතෙන්ට ලියන්න පුළුවන් මූල තාත්වික නොවේ කියලා. ඉතින් fx කියන එක්කෙනාගේ මූල තාත්වික වෙන්නේ නැත්නම් hx කියන එක්කෙනාගේ මූල තාත්වික වෙන්නේ නැහැ. එම නිසා hx මූල තාත්වික නොවේ. ඔන්න ඔය කතා ටික පෙන්නනවට මම මෙතන කිව්වනේ මේ තුන් දෙනා හොයනට 15ක් ගියා කියලා. මේ දෙන්නට 10යි දීලා තියෙන්නේ. ඒ කියන්නේ ලකුණු 25යි සම්පූර්ණ ඒ කතන්දරේට රෝමිලක් අංක 2 කතන්දරේට ලකුණු 25යි දීලා තියෙන්නේ. ලකුණු 25යි. ඒතර සම්පූර්ණ ගානට කොහොමද ලකුණු දීලා තියෙන්නේ? 25යි 35යි 60යි 60යි 25යි 85ක් දීලා තියෙනවා. 150න් 85ක්. ඔන්නෝක තමයි 2015 පේපරේ ඩිස්කෂන් එක.